උදේ පාන්දර නැගිටින එක වේදනාවක්. වැඩ කරන්න හිත හදාගන්න එක වේදනාවක්. යටි හිතේ කැකෑරෙන දුකක් තියාගෙන මිනිස්සු එක්ක hina වෙලා ගනුදෙනු කරන එක වේදනාවක්. ඒත් මට කියන්න අපි මොනවා කියලා කරන්නද? වේදනයි කියලා අපිට මේක අතාරින්න බෑ. හැබැයි අපි මේ මොන දේ කිව්වත් ඔබට අතාරින්න හිතෙනවා නම් ඔබ අතාරින්න. අරමුණ නෙවේ. ඔබ ඔබේ කම්මැලිකම අතාරින්න, නිදහසට කාරණා අතාරින්න, හරි දේ කරන්න හොඳම වෙලාවක් එනකල් ඉන්නේ අතාරින්න. අමාරු දුෂ්කර දවස් පහු කරනකොට ඔබට හිතෙනවා නම් මේ ලෝකෙ දෙවියෝ නෑ කියලා මතක තියාගන්න. ශිෂ්‍යෝ විභාගෙ ලියද්දි හැම වෙලාවකම ගුරුවරු නිහඬයි. නැගිටින්න, යන්න, ගිහින් මොකක් හරි අලුත් වැඩක් පටන් ගන්න. හිතන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් දුවන්නේ නැතුව රේස් එකක් දිනලා තියෙනවද? ඔබ ඇප්ලයි කරන්නේ නැතුව ඔබට ජොබ් එකක් හම්බ වෙයිද? ව්‍යායාම කරන්නේ නැතුව ඔබේ ඇඟ හදා ගන්න පුළුවන් වෙයිද? ඇයි අලුත් දෙයක් කරන්නේ නැත්තේ? බයද? ඔබට හිතෙනවා නම් මේ ලෝකේ හොඳම සොයා ගැනීම ටික දැන් කරලා ඉවරයි. ඔබට මේ ලෝකේ ඉඩක් නැහැ කියලා. ඔබට කියන්න මට සුබ ආරංචියක් තියෙනවා. මේ ලෝකේ විශිෂ්ටම දේ තාමත් හොයාගෙන නැහැ. මේ ලෝකේ ලස්සනම සින්දුව තාමත් ලියවිලා නැහැ. ලෝකේ අද්විතීයම ගොඩනැගිල්ල තාමත් ඉදි වෙලා නැහැ. ඔබට මේ තරඟයේ ඉඩක් තියෙනවා. හැබැයි අනිත් අය රේස් එක දුවන දිහා බලාගෙන ඔබව කවුරු හරි ඇදගෙන යන කල් ඉඳලා බෑ. ඔබත් ඒ රේස් එකට එකතු වෙන්න. ඔබ හරි ක්‍රියාවලියට වැටුනොත් දවස ගානේ ෆයිට් කළොත් වැඩ්ඩන්ව පහු කරන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද සමහර වෙලාවට දඩියම ඩැහැගන්නේ දඩියමට වැඩිපුර දක්ෂ කෙනා නෙවෙයි. වැඩිපුරම බඩගිනි කෙනා.